ලස්සනයි මේකේ පාට. අද ගත්ත iPhone 70 Pro Max එක. ඉස්සර පොඩි කාලේ ඉතින් මගේ අම්මගෙන් මං ඉල්ලන හැමදේම මට අරන් දෙනවා. හැබැයි මට ඒක කොච්චර අරන් දුන්නත් මට නිතරම මගේ හිත කියපු දෙයක් තමයි ඔයා තනියම මහන්සිලා ඔයාට දෙයක් හොයා ගන්න ඕනේ. ඊට තමයි ඔයාගේ ජීවිතේ ඔයා සතුටක් ලබන්න කියලා. ඉතින් ඒක මගේ හිතේ තිබ්බ ලොකුම දෙයක්. ඉතින් මේ යන්නේ නම් ඉතින් මං ආස කරන දෙයක් ගන්න ටික කාලයක් ඉඳලා ඉතින් මං ගන්න බලාපොරොත්තුෙන් හිටියා. ඒ ඉතින් වෙන මොකුත් නෙමෙයි iPhone 70 Pro Max එකක්. මම මීට කලින් පාවිච්චි කරේ Motorola පොඩි $200ක වගේ ෆෝන් එකක්. ඉතින් ඒ ෆෝන් එකෙන් ගොඩක් ලොකු දේවල් මම කරගත්තා ඇත්තටම. ඉතින් ජීවිතේ හැමදේම ඉතින් පොඩිවටනේ නේද පටන් ගන්න ඕනේ. හැමදේම පොඩිවට පටන් අරගෙන ඊට පස්සේ ටිකෙන් ටික තමයි ඉතින් අපේ සාර්ථකත්වය අපේ ජීවිතේට ළඟා කරගන්න ඕනේ. හරියට නිකන් Motorola ෆෝන් එකයි iPhone එකයි වගේ තමයි ඉතින්. මට iPhone එකක් ගන්න උවමනාවක් තිබ්බා. මොකද වීඩියෝස් එම එඩිට් කරන්න එහෙම ලේසියෙන් කරගන්න පුළුවන්. කැමරාවෙන් දාලා ආයි ටැබ් එකට හරි ෆෝන් එකට දාන්න ගියම ඉතින් හරිම කරදරයි. ඉතින් ඒක නිසා තමයි මං හිතුවේ iPhone 70 Pro Max එකකට මම මාරු වෙනවා කියලා. ඉතින් මං වලට නිතරම කියනනේ මං ජීවත් වෙන්නේ ලස්සන ගමක කියලා. මෙහි ගොඩක් මෙල්බන් සිඩ්නි වල වගේ ගොඩක් නගරේ දියුණු නෑ. හැබැයි සාමාන්‍ය මේක ගමක්. හැබැයි කිසිම කරදරයක් නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන් ඇත්තටම. මේ ගමේ තියෙන ලොකුම මෝල් එක තමයි ඉතින් මේකට කියන්නේ බසල්ටන් සිටි සෙන්ටර් කියලා. ඉතින් මේකේ නැති දෙයක් නෑ. ඉතින් iPhone එකත් ගන්න ආවේ අපි බසල්ටන් සිටි සෙන්ටර් එකට තමයි. ඉතින් මම මේ iPhone 70 Pro Max එකක් ගන්න යනවා කියලා කියන්නෙම මම කරපු hard work වල ප්‍රතිඵල තමයි. ඉතින් මේක පොඩි දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මට ඒක ලොකු දෙයක්. මොකද මම එච්චරට මහන්සිලා වැඩ කරන කෙනෙක්. ඉතින් තමන් අනිත් දේවල් ගැන හිතනවා වගේ මේ වගේම තමන්ගේ පවුල, තමන්ගේ දරුවෝ, ඒ වගේම ජොබ් එක, මේ හැමදේම තමන් හිතනවා වගේ තමන්ටත් තමන්ගේ ආසාවල් ඉෂ්ට කරගන්න අමතක කරන්න එපා. මගේ ජීවිතේ මොන දේ වුණත් මම මුල් තැන දෙන්නේ. ඉතින් මම ඒක ගොඩක් දැන් අධ්‍යයනය කරන දෙයක්. මොකද ඉස්සර මම එච්චර ඒව ගැන හිතපු කෙනෙක් නෙමෙයි. මං දැන් මගේ ජීවිතේ මට මුල් තැන ගොඩක් දෙනවා. නැත්නම් ඉතින් අපිට පැවැත්මක් නෑ නේද? ගෑනු අපි හැමදාම අපි අනුන් වෙනුවෙන් හැමදේම කරේ. ඉතින් තමන් වෙනුවෙනොත් තමන්ට දෙයක් කරගන්න අමතක කරන්න එපා. ඉතින් මම දැන් ගෙදර ආවට පස්සේ මම දැන් ඔයාලත් එක්ක මේ අන්බොක්ස් කරන්න යන්නේ. ඉතින් මගේ iPhone 70 Pro Max එක මම මීට කලින් පාවිච්චි කරේ Motorola එකක්. ඒක ඉතින් දැන් චුට්ටක් කැඩිලා ඔයාලට පේනවද දන්නේ. පොඩ්ඩක් ස්ක්‍රීන් එක චුට්ටක් මේ වෙලා තියෙන්නේ. content creating ඉතින් පටන් ගත්ත ඉස්සලා මේ පොඩි ෆෝන් එකේ මගේ TikTok එකේ මම ස්ටාර්ට් කරේ මේ පොඩි ෆෝන් එකේ. මේකට කාලයක් ඕඩර් කරලා බලාගෙන ඉන්න ඕනේ. ඒක නිසා ඉතින් මම ආපු දවස්වල හදිසියෙම ගන්න ගියේ නෑ. ඉතින් දැන් මේක ගියපු ඕන වෙලාවක ගන්න පුළුවන්. නැත්තම් මෙහි මාසයක් විතර ඉන්න ඕනේ මේක ගන්න. ඉතින් මම අද අරන් ආවා. ඉතින් හරිම සතුටුයි. කොහොමද ඉතින් මම අන්බොක්ස් කරන්න කියලා බලමු. හරි. දැන් ඉතින් අපි බලමු. ඔස්ට්‍රේලියන් ඩොලර්ස් වලින් 2600ක් වුණා. ඉතින් මේක සමහරක් අයට මේක මාසික වාරික වශයෙන් ගෙවන්න ගන්නත් පුළුවන්. ඉතින් එහෙම කට්ටියට පහසු වෙන විදියට මේ සිස්ටම් එක හදලා තියෙන්නේ. මේ ගෙදර ඉස්සරහා ඉන්නේ අපේ ගෙදර ඉස්සරහා. මොකද දැන් වෙලාව 8:00 විතර ඇති වෙලාව. ඕ හරිම ලස්සනයි මේකේ පාට. ඉතින් ලංකාවේ ගොඩක් දුරට මේ වගේ ෆෝන් එකක් ගන්න ගොඩක් මං හිතනවා ගොඩක් ලොකු මුදලක් යනවා සහ ගෙවීමේ ක්‍රමයට එහෙම ගන්න අමාරුයි. ඉතින් මෙහි හැම මිනිස්සෙටම වගේ ෆෝන් එකක් ගන්න පුළුවන් විදිහට ගෙවීමේ ක්‍රමය හරි පහසු විදිහට ඉතින් හැමෝටම හදලා දීලා තියෙනවා. ඒක හොඳයි කියලා කියන්න පුළුවන්. නැත්තම් මේ වගේ ෆෝන් එකක් ගන්න කොච්චර ලංකාවේ මිනිස්සු හීන දකින්නවද? මේ වගේ රටක මේ වගේ ෆෝන් එකක් ලේසියෙන් ගන්න පුළුවන් විදිහට ඉතින් ක්‍රමවේද හදලා තියෙන එක ඉතින් ඇත්තටම ගොඩක් වටින දෙයක්. බලන්නකෝ ඉතින් මම iPhone 70 Pro Max එකෙන් ගත්ත වීඩියෝ එක. ඉතින් මේ අපේ පිටිපස්සේ යාඩ් එක ප්‍රාර්ථනා කරන හැමෝටම මං වගේම තමන් ආස කරන දේවල් තමන්ට ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි වීඩියෝ එක නරඹුවාට. ඉතින් හැමෝටම චාවෝ.